1985දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ බලගතු ඉදිකිරීම ගලවලා ඒක වෙනත් තැනක යලි ස්ථාපිත කරනවා. මේ තියෙන්නේ ඒ අභිනව ස්ථානයයි. බොහෝ වැඩිහිටියෝ කියනවා මේක ගලවලා හදපු නිසා වෙනත් තැනකට ගෙනියපු නිසා අපේ රටට එදා ඉඳලා තමයි නරක නපුරු කාලේ ආරම්භ වුණේ කියලා. මේ ස්ථානයේ රාවණ රජුගේ පුත් මේඝනාථ ඉන්ද්‍රජිත් කුමරු විශ්ව ශක්තිය එකතු කරන්න මේ වගේ ඉදිකිරීමක් කරා කියලයි ජනප්‍රවාදයේ සඳහන් වන්නේ. ත්‍රිපිටකයට අයිති නොවන ලංකාවතාර සූත්‍රය සහ සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයේ සඳහන් වෙනවා රාවණ රජු බුදුන් වහන්සේට ලංකාවට වඩින්න කියලා ආරාධනා කරා කියලා. උන්වහන්සේ වැඩියට පස්සේ දේශනා කරපු ධර්මය අහලා රාවණ රජු බෞද්ධයෙක් වෙනවා. බෞද්ධයෙක් වුණාට පස්සේ රාවණ රජු වෙහෙර විහාර මහ රාශියක් ඉදි කර බවත් ඉන් එක් ස්ථානයක් මේ බවත් ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. මේ තියෙන්නේ ලංකාවේ හරි මැද. මම ඉන්නේ ලංකාවේ හරි මැද. ඇයි එහෙම කියන්නේ? මම නෙමෙයි එහෙම කියන්නේ. කවුරු මෙතන හිටගත්තත් මේ මධ්‍ය ලක්ෂයයි.